විභාග තියන්නේ නැතුව ලංකාව තුල අවුරුදු 5ක් යනකම් විභාග තියන්නේ නැතුව හොරු කියලා අල්ලලා හරියන්නේ නැහැ නේ. ඔව්. එතකොට ඒව නිකන් අර අමුතු මේ සීන කතා තියෙන්නේ. විභාගයක් තියන්නේ නැහැ. විභාගයක් තියන්නේ නැතුව ගිහිල්ලා හොරා කියලා අල්ලනවා. ඉතින් ඒ මනුස්සයා කොහොමද විභාග ලියන්න රජයෙන් තියන්නේ නැතුව ඒ මනුස්සයා පෞද්ගලිකව තියාගන්නද? ඔව්. ඉතින් ඒකයි මේ රටේ තත්ත්වය. ඉතින් මේවා හරි විහිළු. ඔව්. ඉතින් විහිළු වලට කවදාවත් සැලෙන්නේ නැහැ සිංහලයෝ. සහ මේ හෙළියෝ. ඔව්. ඒක නිසා මේ පාරම්පරික වෙදකම කියන්නේ බුදුන් එක්ක ආපු වෙදකම මේ බුදුදහමත් එක්ක ආපු වෙදකම. ඒක නිසා මේක රකින්න. මේ පරිසරයේ තියෙන සියලුම බෙහෙත් ඖෂධ නිර්මාණය වෙලා තියෙන මිනිස්සුන්ට බෙහෙත් තේත් කරන්න. නැතුව මේ මිනිස්සුන්ට ගහකොළ කපලා දාන්න නෙවෙයි. මේ මිනිස්සුන්ගේ ආහාර සඳහා සහ ඖෂධ සඳහා තමයි මේ ගහකොළ හැදිලා තියෙන්නේ. ඒතර මේ හැම ඖෂධයක්ම මේ බෙහෙත්. ඉතින් මේ ඉන්න ওই කැම්පස් වලින් එළියට යන මිනිස්සු කවුරුත් බෙහෙතක් අඳුරන්නේ නැහැ. ගමේ ඒ වෛද්‍යවරයාත් එක්ක ගමේ ඉන්න වෙද මහත්තයත් එක්ක හිටපු හැමෝම තමයි අපේ මේ සීයලත් එක්ක හිටපු අපි තමයි දන්නේ බෙහෙත් ඖෂධ මොනවද කියන එක.